මේවට hina වෙලා පව් පිරෙද්ද දන්නෙත් නැහැ. නැති තොගසාසිල්ලට ආවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්න කාලේ. මීට කලින් අපි කවදාකවත් අහලා නැහැ නේ අයිස් තොගසාසිල්ලට ආවේ කියලා. අහලා තියෙනවද? කන්ටේනර් ගණන් ඇවිල්ලා හා මිනිහා වගේ දවසක දවසේ අඹර තමර නාමර දබර අමිලහිමි අනුර කුමාර ආව නැත්තම් එහෙම බුද්ධ පූජාවටත් තියන්න වෙන්නේ අයිස් කාලක් තමයි හමුදුරනේ. වාටත් ඉතින් දවල් දාන්න ලයිටර් එකකුයි තමයි. ඒ මිනිස්සයා ආවේ නැත්තම් එහෙම කෙලින්ම පන්සල් කෙලින්ම හිම පතනයට ලක් වෙනවා. ආයෙ දෙකක් නැහැ. අනිත් එක හමුදුරන්ටත් තියනවා නේද මේ ගෑස් එකේ වැඩ කරන දවස්වල සල්ලි වගේ කට් ඕවා කියන්නේ මෙතන පාට අයිස් මතක් වුණේ. සිවුරට පව් දෙන්න එපා හම්බුනේ. ඊයන්ට පව් දෙන්න එපා. ඔයාලා සිවුරු ඇඳගෙන. අයියෝ කොහොමද මේක බෞද්ධ රටක් කියලා කියන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේලා අපි මේගොල්ලෝ ෆලෝ කරන්න කියලා කොහොමද කියන්නේ අපි අනිත් අන්‍යාගමිකයින්ට. ඕගොල්ලන් හින්දා තමයි බුද්ධ ආගමට ලැජ්ජාවපත් වෙලා තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් අබර දබර නාබර